මචං අපි වියලි සහනාධාර එකතු කරන්න පටන් ගත්තේ සෙනසුරාදා හවස. ඊට පස්සේ ඉරිදා උදේවරුවෙත් අපි වියලි සහනාධාර එකතු කළා. ඊට පස්සේ ඉරිදා හවස් වරුවේ අපි ඒව අරගෙන ගියා වැල්ලව දෙමටගොල්ල මහාවිද්‍යාලයට. දෙමටගොල්ල මහාවිද්‍යාලයේ පවුල් 90ක් අසරණ වෙච්ච පවුල් 90ක්. ඒ පවුල් 90ට අපි වියලි සහනාධාර ලබා දුන්නා. ඇත්කඳ පන්සලේ ඉන්නවා පවුල් 26ක්. ඒ පවුල් 26ට අපි වියලි සහනාධාර ලබා දුන්නා. ඊට පස්සේ කොටකන්ද පන්සලේ ඉන්නවා පවුල් 17ක්. ඒ පවුල් 17ට අපි වියලි සහනාධාර ලබා දුන්නා. ඊට පස්සේ ඊයේ දවසෙත් අපි උදේවරුේ සහනාධාර එකතු කරා. ඒ එකතු කරපු සහනාධාර අපි අරගෙන ගියේ ඉඳුල්කොඩ කන්ද. වල්පොල කන්ද. ඉඳුල්කොඩ කන්දට මෙහා වල්පොල කන්ද පන්සලේ පවුල් 25ක් 25ක් 26ක් හිටියා. ඒ අයට අපි සහනාධාර ටික ලබා දුන්නා. ඊට පස්සේ අපි ගියේ අඹකොටේ පන්සලට. අඹකොටේ පන්සල දදුරුවේ නිසා අසරණ වෙච්ච පවුල් ගණනාවක් හිටියා. අඹකොටේ පන්සලට අපි වියලි සහනාධාර ලබා දුන්නා. ඊට පස්සේ අපි මඩව උඩුමුල්ල විද්‍යාලයේත් අසරණ වෙච්ච පවුල් ගණනාවක් හිටියා. ඒ අය වෙනුවෙන් සහනාධාර ලබා දුන්නා. මචං Facebook එකේ වීඩියෝ එකක් දාලා සහනාධාර එකතු කරන්න පටන් ගන්නකොට ඇත්කඳ පන්සලේ සමගි ජනබලවේගයේ മന്ത്രിතුමා ඇවිල්ලා මචං මොකද්ද ඔයාලට කරන්න ඕන දෙයක් තියෙනවා නම් කියන්න සපෝට් එකක් දුන්නා. හරි. පොහොට්ටුවේ മന്ത്രിතුමා පවුලත් එක්කම ආවා. ඇවිල්ලා කන්නෙත් නැතුව අර එකතු වුණු වියලි සහනාධාර කුරුණෑගල ඉන්නේ හරිම ආදරණීය මිනිස්සු. බොහෝ දේවල් එකතු වුණා. ලක්ෂ 10කට අධික ආධාර අපිට එකතු කරගන්න හැකියාවක් ලැබුණා. ඉතින් ඒ වියලි සහනාධාර සියල්ලම පාර්සල් කරලා හදලා දුන්නා ඒ පොහොට්ටුවේ മന്ത്രിතුමා. ඊට පස්සේ අපි කොටකන්ද පන්සලට යනකොට එතන හිටියා තවත් മന്ത്രിවරයෙක් මං හිතන්නේ මහජන පක්ෂයේ. ඉතින් මේ മന്ത്രിතුමා අපිට ලොකු සපෝට් එකක් දුන්නා ඒ ටික බෙදලා දෙන්න. ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීතුමා කෝඩිනේට් කරා සංවර්ධන නිලධාරීන් ග්‍රාම සේවක මේ සියලු දෙනාම කෝඩිනේට් කරලා ලස්සනට ඒ වැඩි අදාළ තැන් වලට ලබා දෙන්න කටයුතු කළමනා සියල්ල අපිට සූදානම් කරලා දුන්නා. මේ කතාව මම කියන්න හේතු වෙන්නේ වෙන කිසිම දෙයක් නිසා නෙවෙයි. රටක් හැටියට අපි දන්න ඉතිහාසය ඇතුලේ අපිට වැටෙන්න පුළුවන් පහළම අඩියට අපි වැටිලා ඉන්නවා. මේ වෙලාවේ පහළ පන්තියේ ඉන්න පල්ලෙහා මට්ටමේ දේශපාලන තන්ත්‍රයේ ඉන්න සියලුම දෙනා තමන්ගේ තියෙන පාට පක්ෂ දේශපාලනයේ සියල්ල අමතක කරලා දාලා රට වෙනුවෙන් රටේ මිනිස්සු වෙනුවෙන් එකට නැගී හිටිනවා. මාරම සන්තෝසයි. පට්ට සන්තෝසයි. හරි. අපේ රටේ ස්වාමින් වහන්සේලා මග පෙන්වනවා. ආගමික නායකතුමාලා මග පෙන්වනවා. අපේ රටේ ත්‍රිවිධ හමුදාවේ රණවිරුවන් පොලිසිය ජීවිත පරිත්‍යාග කරලා තමන්ගේ වැඩ කටයුතු ටික කරගෙන යනවා. රාජ්‍ය නිලධාරීන් S2 දැක්ක ග්‍රාම සේවකලා නිදි නැහැ. දවස් 3-4 නිදි නැහැ. සංවර්ධන නිලධාරීන් එහෙමයි. ඒජීලා ප්‍රාදේශීය ලේකම්වරු දිසාපතිවරු මේ හැමෝම රාජ්‍ය නිලධාරීන් මාර කැපවීමක් කරනවා මේ වැටුණු තැනින් මේක උඩට ගන්න. හරි අසරණ මිනිස්සුන්ට පිට වෙන්න. මේ සියල්ල මේ විදිහට සිද්ධ වෙද්දී මුළු රටම එක තැනකට එකතු වෙලා රටේ මිනිස්සුන්ට උදව් කරනකොට කණ්ඩායම් කිහිපයක් Facebook එක ඇතුලේ දෙපැත්ත බෙදිලා මල පනිනවා. හරි. ආණ්ඩුවට සම්බන්ධ පේජ් කාර්යෝ ටික ආණ්ඩුවෙන් වෙච්ච වැරදි වහගන්න try කරනවා. අනිත් පැත්තේ ඉන්න සෙට් එකක් අර මිනිස්සු පණ පිටින් පස් වෙලා ඉන්නකොට පොළවට මිනිස්සු හම්බ කරමු සේසත සියලු දේ ඇස් ඉස්සරහා පිට විනාශ වෙලා ගිහිල්ලා ඒ මිනිස්සු අඳෝනා දෙනවා. හරි. ඒව පිටින් ඡන්ද එකතු කරන්න උත්සාහ කරනවා. මං කියන්නේ මචං Facebook එකට ආපුවම මාර වේදනාවක් තියෙන්නේ. ඇයි මේ දකින්න රූපරාමු වෙලා තියෙන දේවල් දැක්කම මාර වේදනාවක් එන්නේ. ඒව පොඩ්ඩකට හරි සමනය වෙන්නේ අපේ රටේ මිනිස්සු මේ වෙලාවේ කරන කියන දේවල් දැක්කම ඔක්කොම එකට එකතු වෙලා හැම දෙයක්ම දෙනවා. Taman කන බොන බස්ති ගන්න පවා දෙනවා. එහෙම දකිනකොට අර තියෙන හිතේ තියෙන වේදනාව දුක පොඩි වෙලාවකට හරි සමනය වෙලා යනවා. හැබැයි ඒ සේරම ඔක්කොම ඉවරයි. අර කණ්ඩායම් දෙක තුනක් දෙපැත්තට බෙදිලා ඔව් මරා ගන්නවා. මම බලගෙන් වැඳලා ඉල්ලන්නේ පුළුවන් නම් මාසයක් Facebook එකේ නැතු ඉඳපල්ලා. මම මේ පැති බෙදලා මේ Facebook එකේ මරා ගන්න උන්ට කියන්නේ. පින් සිද්ධ වෙයි. මාසයක් Facebook එකේ නැතු ඉඳපල්ලා. ලොකු දෙයක්.